hello guys. සාදරයෙන් පිළිගන්නවා පේජාලිබරි YouTube channel එකට. වැඩි කතා නැතුව බලමුද අපි නකල්ස් ගේම් කරපු පිස්සු වැඩ ටිකක්. අපේ නකල්ස් ගෲප් එකේ පළවෙනිම නැවතුමුනේ මහනුවර දළදා මාලිගාව. දළදා සමිතියෙන් ඉඳලා ගමනට හොඳ ආරම්භයක් කරගෙන අපි ඉස්සරහට යන්න පිටත් වුණා. මේ ඉන්න අද අපේ චාරිකා සෙට් එක. මේ ඉන්න අපේ පොඩ්ඩක් අපි දැන් දළදා මාලිගාව වැඳලා නුවරනුත් කාලා අපි නවතින තැනට යන්න පිටත් වුණා. ඔන්න මේ තියෙන අද අපි නවතින තැන. මම සද්ද නැතුව ඉන්නම්. ඔයාලා බලන්නකෝ. එතන තියෙන ලස්සන කොහමද කියලා. ඉතින් guys මේ තමයි අපේ ඉන්න කොටේජ් එක. මේක තමයි ඉතින් අපි අද බුක් කරේ. මේ පල්ලෑ කාමර. මේකේ උඩ සහ යට කියන තට්ටු දෙකක් තියෙනවා. සම්පූර්ණ කොටේජ් එකම ගන්න ඕනි. මේක රූම් එකක්. මේ පල්ලෑ තියෙන රූම් එක ඔය. ඔතන තමයි පල්ලෑ රූම් එකයි. මේ තියෙන්නේ කිචන් එක. මේ කිචන් එක. සහ මේ සාලේ මේක තමයි සාලේ. ඉතින් ඉක්මනට අපි යන් උඩ තට්ටුව බලන්න. මෙතනින් තමයි guys උඩට යන්න තියෙන්නේ. මේක ඉතින් ඇත්තටම මේ සම්පූර්ණ කොටේජ් එකම ගන්න ඕනේ මෙයාලගේ. වව්. කොහොමද මේ උඩට පේන view එක? මාරම ලස්සනයි guys. ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙන්නේ උඩට. උඩ කාමර දෙකක් තියෙනවා. ගණන් ගන්න එපා ඉන්නේ මම ගණන් ගන්න එපා. මේ එක කාමරය. මේ උඩ තට්ටුවේ තියෙන එක කාමරය. ඉතින් බලන්නෝ guys මේක ඒ කාමරේ තියෙන view එක. ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. මේ වගේම තමයි room එක උඩ අනිත් room එකක්. ඉතින් ඔය තියෙන pool access එක. ඉතින් මේක ඇත්තට pool access එකක් තියෙනවා. උඩ කාමර දෙකක් තියෙනවා. සහ ඊට පස්සේ යට කාමර තියෙනවා. මේ තමයි guys ගාඩන් එකට පේන view එක. මේක ඇත්තට මේ ඔයාලට බුක් කරගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම contact numbers දාලා තියන්නම්. පස්සේ අපි ගමන් මාංශයෙන් නිවා ගන්නත් එක්ක pool එකට බැස්සා. ඔතන ඉතින් කට්ටිය සීතලේ ගැයි තමයි ඉතින් නෑවේ. රැටි ඉතින් පාටියක් නැතුව කොහමද? කෙමිස්ට්‍රි ලැබ් එකක් වගේ අපේ අයියලා මොනවද එකතු කරලා මොනවද හැදුවා? ඒ තමයි ඉතින් කොක්ටේල්. රැට ඉතින් බීම නැතු මොන පාටියක්ද? කොහොමද ඉතින් බාටන්ලා වගේ එක එක ෂොට් දාලා අදාගත්තේ කොක්ටේල් එක. ඒක ඉතින් වෙනම හරහා බීකෝ අය තමයි ඉතින් ඒකේ රසය දන්නේ. ඔන්න පළවෙනි ටෙස්ට් එක. අයියලාගේ සින්දු කීමයි පිස්සු ඩාන්ස් පාරයි ඒ අතල්ලගත් මැද්දේ සුපිරි ෆන් එකක් වැයලි වෙනකන් ගත්තා. අයියලා
එදාට හොඳටම වැදිලා පිස්සු කෙල කෙල තමයි රෑ එළි වෙනකම්ම හිටියේ. මේ තමයි සෙට් එකේ ඉන්නේ වාතල්ම පොර. බිව්වට පස්සේ පිස්සු කෙලනකම තමයි වැඩේ. එදා ඉතින් කට්ටියම සින්දු කියලා නටලා කරලා කාලා බීලා එදා රෑ දවසේ විවෘතිනේ ඔන්න ඔහොමයි. NANI?! Good morning guys. මේ තමයි morning view එක. ඉතින් කොහොමද මේ ලස්සන උදේ පාන්දර මේකේ ලස්සන දකින්න කියන්නේ වෙනම තැනකට යනවා වගේ. ඔය තමයි උදේ කට්ටිය බ්‍රේක්ෆාස්ට් එක ගන්න හිදිය. උදේ බ්‍රේක්ෆාස්ට් එකත් අරන් ඉවර වෙලා අපි පොඩි රවුමක් දාන්න යන්න පිටත් වුණා. කොහෙද අපි මේ යන්නේ? ඉතින් අපි මේ යන්නේ කැලෑබොක් වී පොයින්ට් එක බලන්න. එන්නකෝ අපිත් එක්ක යන්න. මේ ලොකේෂන් එක නම් හරිම ලස්සනයි guys. මේක හින ප්‍රසිද්ධ තැනක්. කට්ටිය දන්නවත් ඇති. ඉතින් මේ හරි අපි කට්ටිය ඔක්කොම නැවතිලා ෆොටෝස් ටිකක් එම ගාලා චුට්ටක් එතන ඒ රස වින්දනේ විඳලා ඉස්සරහට යන්න පිටත් වුණා. උඩට යද්දි මාරම ලස්සනයි guys. මාරම ලස්සනයි. මේ ලස්සන ගැන කියන්න වචන නැහැ. ඒ තරම් මාර ලස්සනයි. පොඩි පින්නකුත් එක්ක උඩට යන්න දිනේ ඒ ඇඟීම කියන්න ඇත්තට වචන නැහැ. විඳලා බලන්න ඕනේ. අපි ඉතින් කොහේ ගියත් වැස්සම තමයි. අපි යන තැන වැස්ස. කොහොමද ඉතින් මේ වෙන view එක? මේ කැලෑබොක් යන පාරේ තියෙන කෝවිලක්. උතරින් උඩට තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි ලොකේෂන් එකට නම් ආවා. ඔය තියෙන අපේ වණ්ඩිය. අපි උඩටම ආවා. මෙතන හංශකුත් 360ට view එකක් පේනවා. අද නම් මියුදුම බැලලා අපිට කිසි දෙයක් බලන්න නම් උනේ නෑ guys. මියුදුමෙන් වැහිලා තමයි තිබ්බේ ඔක්කොම. ඉතින් මේක ඇත්ත 360ක view point එකක් තියෙන මාරම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න.
ඔන්න ඉතින් අපේ කට්ටිය එතන ෆොටෝස් ටිකක් එහෙම අරගෙන අපි කැලෑබොක්ක view point එකට සමු දීලා අපි ඊළඟ නැවතුම ස්ථානයට යන්න පිටත් වුණා. ඉතින් guys මේ අපි දෙවෙනි දවසේ නැවතුණු විලායක. අපි දෙවෙනි දවසේ නැවතුණ අතර විලායකක අපිට මේකේ වීඩියෝස් එම ගත්ත අතර ෆෝන් එක කැඩලා වීඩියෝස් ටික ගන්න බැරි වුණා. මේකේ කබන් දෙකක් තියෙනවා. උඩට යන්න යන කබන් දෙකක් තියෙනවා. පල්ලෑ සම්පූර්ණ විලායක. ඉතින් අපි එදා රැන නැවතුනේ පල්ලෑ ඒ විලායකේ. අනිත් අපි පවුවදා ගෙදර යන ගමන් සාරියල්ලට ගිහිල්ලා තමයි ගියේ. අනිත් අපි ලොකේෂන් එකට ආවා. ඉතින් ඔන්න සීතලේව නානවා කට්ටියම. ඔන්න ඉතින් අපි නාල කාලා ওই ගෙදරින් තමයි ලෑස්තිල්නේ. ඉතින් guys නකල්ස් අපේ චාරිකාව ඔන්නෝමයි වුණේ. තවත් අලුත් vlog එකකින් හමු වෙමු. මතක ගතුව අපි subscribe කරලා තියාගන්න. Bye.